අලුත් අවුරුද්දක් සියලු දෙනාටම මේ අපි හදිසියේ මේ අපේ මුල් ව්‍යාපාරේ සද්දී පදිංචිෙන්දත් අලුත් අවුරුද්දට කිරි උතුරන්නත් තමයි අපි දැන් සූදානම්නේ අපි කිරි මුට්ටි දැන් උතුරනවා. ඔව් ඕකේ බයි බයි ආපු විතර ආපු ඔන්න අපි අලුත් අවුරුද්දේ වැඩ පටන් ගත්තා කුෂි ව්‍යාප්තියේ. ඔන්න අපි ඔයාලට ආපු අභියෝග ඇත්තරම මේගොල්ලෝ කුෂි කර්මාන්තයේ නිලධාරීන් රජයේ නිලධාරීන් සහයෝගය දෙනවද නැද්ද මොකද්ද කරන්න ඕනේ පරිශ්‍රාත්මක වැඩසටහන අපි ඔයාලට ඉදිරිපත් කරනවා. බලමු ලාල්කාන්ත ඇමතුමා කොච්චර කෑ ගැහුවත් නියෝජ්‍ය ඇමතුමා කොච්චර කෑ ගැහුවත් මේවා වෙනවද? ඒගොල්ලන්ගෙන් කුෂි කර්මාන්තයට සහයෝගයක් දෙනවද? හම්බ වෙනවද? මේ සියල්ල නිවැරදිව සත්‍ය රට මිතුපත් කරනවා. ඔන්න දැන් අපි අපේ මේ කුෂි කර්මාන්තයට අපි විශේෂයෙන්ම අපි ගේ මේ නිවස හැදීමට ගිහිල්ලා තියෙනවා ලක්ෂ 9ක්. 8මාරක් 9ක් ගිහිල්ලා තියෙනවා. හැබැයි තාම අපරාධ කරලා පොඩි වැට්ටියක් තියෙනවා. ඒකෙම ඔයගොල්ලන්ට ඉති තියාගෙන පුළුවන් ලක්ෂ 10ක් ප්‍රමාණයක් යනවා. අපි කලින් ඔයගොල්ලන්ට ඇතුළේ පෙන්නුවා. ඔන්න ඊළඟට අපි යනවා. අපි ඔයගොල්ලන්ට දැන් අපි මේ පොළොව සකස් කරමින් යන්නේ. උඩ පැල දාපුවාම ඔක්කොම කරපුවාම ඔයගොල්ලන්ට අපි ඔක්කොම පෙන්නන්නම්. මෙන්න වතුර ටැංකිය. ඊළඟට විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියන්න ඕන අපිට මේ කොපන වතුර තිබුණත් මේ භෝග වගාවට අනිවාර්යයෙන්ම පිරිසිදු වතුර අවශ්‍ය වෙනවා. ඒ නිසාම තමයි අපි ලිඳ කපලා අයි පොඩි ලිඳක් කැපුවේ මේ වතුර ඕන තරම් සාගරයට තියෙන නිසා අයි පොඩි ලිඳක් කැපුවා භෝග වගාවට සඳහා. සම්පූර්ණ වතුර අපි මේ ලිඳෙන් තමයි දාන්නේ. වටේටම වතුර තියෙනවා, ඇල දොල ඔක්කොම තියෙනවා, ගංගා වැව් ඔක්කොම තියෙනවා. ඒ වුණාට අපි ඒ වලින් ගන්නෙ නෑ. ඒ නිසාම තමයි අර පොඩියට ලිඳක් කපා ගත්තේ. ලොකු ඕගොල්ලෝ අපිට දොස් කියනවා පොඩි ලිඳක් කියලා. මේ වතුර තියෙන ඕන තරම්. මේක වතුර කපන්න බෑ. එනවා වතුර බස ගාලා. ඒවත් තියෙනවා. ඊට පස්සේ පොළොවත් අපි සකස් කරලා තියෙනවා දැන්. දැන් අපි බීජ වගාව මේ සතියෙන් පටන් ගන්නවා. මේ සියලුම කර්තව්‍ය කරන්න මට ගිහිල්ලා තියෙනවා මාසිකුත් දවස් කොහොමද මාස දෙකක්. මාස දෙකකින් තමයි මේ සියල්ලම මේ ඔයාලා දැක්ක කලින් මේකේ තිබිච්ච කැලෑව අපි වෙන්නුව වලට ඒවා ඔක්කොම ඔයාලට නිවැරදිව සත්‍යෙම ඒ වගේම තමයි දැන් මේ ව්‍යාප්තිය දැකලා අල්ලා මගේ හිත උතුම් දෙදෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ තව ව්‍යාප්ති දෙකක් කරන්න. ඒකට අපි පූර්ණ සහයෝගය ඒගොල්ලන්ටත් දෙනවා. අපි ව්‍යාප්ති 100ක් කරනවා. ඒ අක්කර 100ක ව්‍යාප්ති 100ක් කරනවා. ඕගොල්ලන්ට පුළුවන් ආයෝජනය කරන්න. මේවා ඉස්ලාම් දැක බලා ගන්න. දැනටමත් එක්කෙනෙක් ඇවිල්ලා තින්නවා බලා ගන්න යන්න. අපි ආයවත් ඕගොල්ලන්ට පෙන්නන්නම්. හරි එහෙනම් සුබ අලුත් අවුරුද්දක්. ඔගසෙටම රට ජය වේවා.